අද බලමුද හොටෙල් එකේ වගේ ගොඩක් රසට කොහොමද චිකන් ඩෙවල් එකක් හදාගන්නේ කියලා. මේක හදන්න හරිම ලේසි වගේම තමයි මේ චිකන් ඩෙවල් එක නම් හරිම රසවත්. අද මම ඔයගලන්ට කියලා දෙන්නම් පියවරින් පියවර හරිම ක්‍රමයට කොහොමද චිකන් ඩෙවල් එකක් දාගන්නේ කියලා. මම මෙතන අරගෙන තිනවා හරියටම චිකන් කිලෝ එකක්. හොඳට සෝදලා පිරිසිදු කරලා අරගෙන තියෙන්නේ. දැන් ඔයා මේ ගත්ත චිකන් එකට මුලින්ම ලුණු තේ හැඳි භාගයක් එකතු කරගන්න. ඊට පස්සේ මිරිස් කුඩු මේස හැඳි එකක්, කහ කුඩු තේ හැඳි භාගයක්, ගම්බිරිස් තේ හැඳි භාගයක් සහ ඉඟුරු සුදු ලුණු තල්ලා හොඳට මෙන්න මේ වගේ යොෂ ටික එකතු කරගන්න. ඊට පස්සේ ඔයා මේ ටික හොඳට මෙන්න මේ විදිහට කලවම් කරගන්න. හොඳට කලවම් කළා මේක ඔයා විනාඩි 10ක් වගේ හොඳින් සීසන් වෙනකන් චුට්ටක් පැත්තකින් තියාගන්න. විනාඩි 10කට පස්සේ අපි චිකන් ටික බැදගමු. ඉතින් චිකන් බැදගනිද්දී ඔයගලන්ට කියන්න ඕනේ වැදගත්ම තමයි ගින්දර වැඩි කරගන්න නැතුව සාමාන්‍ය ප්‍රමාණය තියලා බැද ගන්න. අනිත් එක තමයි ගොඩාක් කර වෙනකම් බදින්න එපා. එහෙම වුණොත් චිකන් එක ටිකක් හයිය වෙනවා. එතකොට ඩෙවල් එකේ රසය නැති වෙනවා. ඉතින් මෙන්න මේ වගේ ගානට අපි ඔක්කොම ටික බැදගමු. චිකන් ඔක්කොම ටික බැදගත්තට පස්සේ ඊළඟට මම මේ වගේ භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් එකතු කරගන්නවා. තෙල් ටික අන්තිමට රත් වුණාට පස්සේ ඒකට කපාගත්ත ලුණු ටිකක් සහ තලාගත්ත ඉඟුරු සුදු ලුණු ඒ වගේම රම්පි ටිකක් එකතු කරලා චුට්ටක් රන්වන් පාට වෙනකම් මේ ටික බැද ගන්නවා. ඊට පස්සේ මම ලිපේ ගින්දර හොඳටම අඩු කරලා මේකට එකතු කරගන්නවා කෑලි මිරිස් මේසෙන්දි 3ක්. ඉතින් ඒක ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගන්න පුළුවන්. සර අවශ්‍ය ප්‍රමාණයට එකතු කරන්න. ඊට පස්සේ අපිට ඕන කරනවා සෝස් එක. ඩෙවල් එකට දාන්න සෝස් එක හදාගන්න විදිහ මම ඔයගලන්ට කියලා දෙන්නම්. මම මෙතන අරගෙන තිනවා සෝයා සෝස් මේසෙන්දි 2ක්, ඊළඟට තක්කාලි සෝස් මේසෙන්දි 1ක් සහ ඔයිස්ටර් සෝස් මේසෙන්දි 2ක් අරගෙන තිනවා. ඊට අමතරව අපිට ඕන කරනවා සීනි තේ හැඳි 1ක් සහ ලුණු තේ හැඳි භාගයක්. ඉතින් ඔයාලා ළඟ තියෙනවා නම් මෙතනදී කෝන් ෆ්ලවර් මේසෙන්දි 2කුත් එකතු කරගන්න. වතුර ටිකක් දාලා මෙන්න මේ විදිහට හොඳට මේ මිශ්‍රණය හදාගමු. මෙන්න මේ විදිහට කලවම් කරගන්න. ඔන්න දැන් ඔයාලට පුළුවන් මේ හදාගත්ත සෝස් එක අර ටෙම්පරාදුරට එකතු කරලා හොඳට කලවම් කරගන්න. ඉතින් මේ වෙලාවේ ගින්දර අඩුවෙන් තියාගන්න. මේ විදිහට කලවම් කරගත්තට පස්සේ ඊළඟට ඔයා චිකන් ටික එකතු කරගන්න. චිකන් ටිකත් එකතු කරලා අපි හොඳට කලවම් කරමු. ඊට පස්සේ මම එකට වතුර චුට්ටක් එකතු කරගන්නවා. ඉතින් ටිකක් ග්‍රේවි ගතියට අවශ්‍ය නම් වතුර ටිකක් වැඩිපුර එකතු කරගන්න පුළුවන්. මෙන්න මේ වගේ අපි හොඳින් කලවම් කරගමු. ඊට පස්සේ ඔයාලට පුළුවන් කපාගත්ත ලුණු ටික, අමු මිරිස්, තක්කලි මේ දේවල් එකතු කරගන්න. ඉතින් මේ දේවල් එකතු කරාට පස්සේ නම් ගින්දර වැඩි කරන්න යන්න එපා. අඩුවෙම තියලා හොඳට මෙන්න මේ විදිහට කලවම් කරගන්න පුළුවන් ඔයාලට. ඊට පස්සේ මම මේකට ගම්බිරිස් ටිකක් එකතු කරගන්නවා. ඉතින් ඔයා බලලා ලුණු මදින ලුණු ටිකකුත් එකතු කරගන්න. මෙන්න මේ විදිහට හොඳට කලවම් කරගත්තට පස්සේ ලිප වහලා මම අන්තිමටම එකතු කරගන්නවා කපාගත්ත ලුණු කොළ ටික. ඒ ටිකත් දාලා මෙන්න මේ විදිහට කලවම් කරමු. ඔන්න දැන් අපේ චිකන් ඩෙවල් එක ලෑස්ති. මේ වෙලාවේ හරිම සුවඳයි. ඉතින් ඔන්න මම හරියටම හදන විදිය ඔයගලන්ට කියලා දුන්නා. මේ චිකන් ඩෙවල් එක ගෑවිච්ච තැන කන්න පුළුවන්. ඉතින් හරිම ක්‍රමයට හදන විදිය තමයි කියලා දුන්නේ. ඔන්න චිකන් ඩෙවල් හදනවා නම් මේ විදිහටම හදන්න අමතක කරන්න එපා.